ශ්‍රී දළදා මාලිගාවේ ඉතිහාසය ගෞතම බුදුන්ගේ වම් දත තැන්පත් කර ඇති දළදා මාලිගාව ලෝක ප්‍රසිද්ධ පූජනීය ස්ථානයකි. දිනපතා දහස් ගණනක් දේශීය හා විදේශීය බැතිමතුන් සහ සංචාරකයින් විසින් වන්දනාමාන කරනු ලබන මෙම විහාරස්ථානය 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම් කරන ලදී. ලොව පුරා සිටින බෞද්ධයින්ට විශාල වටිනාකමක් ගෙන දෙන මෙම විහාරස්ථානයටද අතිමහත් සංස්කෘතික වටිනාකමක් ඇත. ගෘහ නිර්මාණ ශිල්පය අද්විතීය උඩරට ගෘහ නිර්මාණ ශෛලියකින් යුක්ත වන අතර එය පෙර අනෙකුත් රාජධානිවල පූජනීය දත ධාතුව තැන්පත් කර තිබූ සිද්ධස්ථාන වන දළදා මන්දිර ඉදිකිරීමට භාවිතා කළ අද්විතීය ශෛලියේ සංයෝජනයකි. දළදා මාලිගාව ඉදිකර ඇත්තේ මහනුවර නගරයේ විහාරස්ථානයට උතුරින් පිහිටි පුරාණ රාජකීය මාලිගාව සහ නැගෙනහිරින් උඩවත්ත කැලය නම් වන රක්ෂිතය අසලය. දකුණින් කිරිමුහුද ලෙසද බටහිරින් නාත සහ පත්තිනි දේවාලය ලෙසද හැඳින්වෙන ප්‍රසිද්ධ මහනුවර වැව. මෙම විහාරස්ථානය රන්, රිදී, ලෝකඩ සහ ඇත්දල යොදා ගනිමින් සංකීර්ණ කැටයම් වලින් සරසා ඇත. ගෞතම බුදුන්ගේ පූජනීය දන්ත ධාතුව තැන්පත් කර ඇති අවසාන ස්ථානය මහනුවර පූජනීය නගරයයි. කීර්ති ශ්‍රී මේඝවර්ණ රජුගේ පාලන සමයේදී කිත්සිරි මෙවන් 301 සිට 328 පුරාණ ඉන්දියාවේ කාලිංග නගරයේ සිට හේමමාලා කුමරිය සහ දන්ත කුමරු විසින් පූජනීය ධාතුව ශ්‍රී ලංකාවට ගෙන එන ලදී. එය ශ්‍රී ලාංකික රජවරුන්ගේ සංකේතයක් බවට පත් වූ අතර අගනුවර පිහිටා ඇති ඕනෑම තැනක රාජකීය මාලිගාවේ භූමිය තුල ඉදිකරන ලද විශේෂ සිද්ධස්ථානයක අනර්ඝ ලෙස ආරක්ෂා කරන ලදී. එවැනි ගොඩනැගිලිවල නටබුන් අනුරාධපුර, පොළොන්නරුව, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, කෝට්ටේ සහ ගම්පොළ යන පුරාණ අගනුවරවල පවතී. අවසාන රාජධානියේ මහනුවරදී පූජනීය දන්ත ධාතු මාලිගාව බෞද්ධ ලෝකයේ අතිශයින්ම ගෞරවයට පාත්‍ර වන ශ්‍රේෂ්ඨතම සිද්ධස්ථානය ලෙස දිගටම පවතී. දළදා වහන්සේ තැන්පත් කර තිබූ මහනුවර පළමු දළදා මදුරය ඉදිකරන ලද්දේ 1592 සිට 1604 දක්වා ඔහුගේ පාලන සමයේදී පළමු විමල ධර්මසූරිය රජු විසිනි. ඉතිහාසයෙන් හෙළිවන්නේ මෙය පෘතුගීසීන්ගේ ආක්‍රමණ අතරතුර විනාශ කළ බවයි. දෙවන දේවාලය 1635 සිය 1687 දක්වා ඔහුගේ පාලන සමයේදී දෙවන රාජසිංහ රජු විසින් එම ස්ථානයේම ඉදිකරන ලද අතර එය ලන්දේසීන් විසින් පුළුස්සා දමන ලදී. දළදා ඉතිහාසයේ සඳහන් වන්නේ 1687 දී දෙවන විමලධර්මසූරිය රජු තෙමහල් දළදා මදුරයක් ඉදිකර ඉතා භක්තියෙන් දළදා චාරිත්‍ර ඉටු කළ නමුත් කාලයත් සමග ගොඩනැගිල්ල දි รา පත් වී විනාශ වූ බවයි. පසුව 1707 සිට 1739 දක්වා රජකම් කළ ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් අදටත් දැකිය හැකි දෙමහල් දළදා මදුරය ඉදිකරන ලදී. සෙංකඩගල සිට රට පාලනය කළ දකුණු ඉන්දියානු රජවරු නරේන්ද්‍රසිංහ රජු විසින් ඉදිකරන ලද දේවාලය ප්‍රතිසංස්කරණය කර ආරක්ෂා කළහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජු විසින් මෙම විහාරස්ථානය අලංකාර ලෙස ප්‍රතිසංස්කරණය කර අලංකාර කරන ලදී. පත්තිරිප්පුව හෙවත් අෂ්ටාශ්‍ර මණ්ඩපය 1798 සිට 1815 දක්වා රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදිකරන ලදී. දන්ත ධාතුව ආරක්ෂා කිරීම සහ ආගමික වතාවත් අඛණ්ඩව පැවැත්වීම අද දක්වාම සිදු කරනු ලබන්නේ දන්ත ධාතුවේ ප්‍රධාන භාරකරුවන් තිදෙනා වන මල්වතු සහ අස්ගිරි පාර්ශවයන්හි අතිපූජ්‍ය මහානායක හිමිවරුන් සහ ගිහි භාරකරු වන දියවඩන නිලමේගේ දැඩි අධීක්ෂණය යටතේය.